ප්‍රදේශයක පැතිරී පවතින භූරූප ලක්ෂණ අනුව ජල වහනය සිදුවන නිසා ඒ භූරූප පද්ධතීන් අනුව ජල වහන රටා වෙනස් වෙනවා. ඒ අනුව ප්‍රධාන ජල වහන රටා හතරක් අඳුන ගන්න පුළුවන්. අරීය ජල වහන රටාව, ශාකීය ජල වහන රටාව, ජාලාකාර ජල වහන රටාව සහ වලයාකාර ජල වහන රටාව යනුවෙන්. අපි මුලින්ම බලමු අරීය ජල වහන රටාව. උස් භූමියක සිට සෑම දිශාවකටම ගංගා ගලා බසින විට අරිය ජල වහන රටාව නිර්මාණය වෙනවා. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වී විවිධ දිශාවන්ට ගලා යන ගංගාවල ජල වහන රටාව අරිය ජල වහන රටාවයි. ඊළඟට අපි බලමු වලයාකාර ජල වහන රටාව. තියෙන්නේ වලයාකාර ජල වහන රටාව. ගංගාවක් කඳු කොටසක් වටා වලල්ලක් හෝ අර්ධ කවයක්සේ ගලා යන විට එම ජල වහන රටාව වලයාකාර ජල වහන රටාව යනුවෙන් හඳුන්වනවා. ඊළඟට අපි බලමු ශාකීය ජල වහන රටාව. ශාකයක අතුවේහිදී ඇති ආකාරයට ප්‍රධාන ගංගාවට අතුගංගා එක්වීම ශාකීය ජල වහන රටාව නම් වේ. ඊළඟට අපි බලමු ජාලාකාර ජල වහන රටාව. දැක්වෙන්නේ ජාලාකාර ජල වහන රටාවයි. ආයතගාමී හා තීරයක් නිම්න ඔස්සේ දැලක ආකාරයට ප්‍රධාන ගංගාවට අතුගංගා එකතු වේ නම් එම ජල වහන රටාව ජාලාකාර ජල වහන රටාව නමින් හැඳින්වෙනවා.